Hello guys, welcome back to my YouTube channel. ඉතින් කොහමද ඉතින් කොහමද? අද ඉතින් මම කරන්නේ සුපිරි රියැක්ෂන් වීඩියෝ එකක්. ඉතින් ගොඩක් අය ඉල්ලලා තිබ්බා, ගොඩක් අය කරලා තිබ්බා. ඉතින් මම හිතුවා මෙයාගේ රියැක්ෂන් වීඩියෝ එකක් කරලා මම බලනවා views එනවද නැද්ද කියලා. ඉතින් මම රියැක්ෂන් වීඩියෝ එක දාන්න කලින් මුලින් මතක් කරනවා මේ වීඩියෝ එක මම පර්මිෂන් එකක් අරගෙන රියැක්ෂන් කරන්නද කියලා SL ලසිය බෝය කියලා අපේ ආදරණීය YouTube channel එකෙන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔබලා like subscribe comment share කරලා කියලා. ඉතින් දැන් අපි වීඩියෝ එකට යමු. මේක ගොඩක් අහතල් තියෙනවා. ඉතින් වැඩි කතා ඕනේ අපි යමු කතාවට. අයියේ මේ බස් එක කීයට දන්න යන්නේ නේ? තාඩ එකකින් යනවා මල්ලි. මේ මට ඕනකට මම බස් එකක් දෙන්න ප්‍රශ්නයක්ද? ප්‍රශ්නයක් නැහැ කතා කරලා ඉස්සෙල්ලාම මලවදේ. මෙතන ඉඳන් ඉන්නේ ගිහලා අතන වාඩි වෙන්න දැන් සීට් නැති අයියා. කට්ටිය භාගයක්ම ලෝඩ් වෙලා තියෙනවා. දැන් අපි ඊතර ටිකක් ලෝඩ් වෙච්ච හැටි යනවා. අන්දාපරේ. ඔව් අපි ඊතර ලෝඩ් එකවම යනවා හොඳේ. වාව දාලා යන්නේ හොඳේ. අල්ල බලලා දාලා අම්පා දාගම තමත්තේ දලාව ඥානක්කගේ දේවාලේ අර අන්දාපරේ. හරි අයියා මම නගින්න ඔයා බස් එකක් දන්න. ඒක තමයි මට ඔයාලට මම බස් එක නගින්නේ ප්‍රශ්නයක් නම් කතා කරලා ඉස්සරහම. ඇයි චණ්ඩිද? එතකොට මම නගින්න. වාත්‍යා ගාඩ අන්දාපරේ. ඉක්මන් නගින්න වාත්‍යා සීට් තව ටිකයි තියෙන්නේ. නැත්නම් ඊටගෙන යන්නේ අන්දාපරේට. වල්ලි මේකේ මැදමුලනක යන්න බැරිද? මේක මැදගමන මේ කියන්නේ කෙලින්ගොම. අන්න එක මතක තියාගනි. පයිත්තියන්ද ඔයි? මේක නම් යන්න බෑ මාත්‍යෝ. ඔයා යන්න පාර්ලිමේන්තු පාර ගාවට. එතනින් යනවා 69 බස් එකක්. ගෝඨගෝගම අර මැදමුලනට. අන්න ඒක. What's that? ගෝඨගෝගම පිස්සු යකේ කන්ඩක්ටර් මේ වීඩියෝ කරන එක බීලා තෝහෙ දින්නේ ඒකයි. අන්න මාත්‍යෝ මේක යන්න අන්දාපරේ. පිස්සු යකෙක්ද කොහෙද? අරගෙන ස්පේන් නැද්ද කොහෙද? පුතේ මේකේ මයිනගෝගමට යන්න බැරිද පුතේ? නෑ. මයිනගෝගම මොන පිස්සු යකෙක්ද මන් දන්නේ නෑ. මේක මයිනගෝගම කියලා ජීවිතේට අහලා නෑ මම. අම්මේ මේක මයිනගෝගමට නම් යන්න බෑ මේකෙන්. ගෝඨගෝගමට නම් ගියාකි. නගින්න. ගෝඨගෝගමට යන්නේ මයිනගෝගමටද? අඩෝ මේ අපි ඕන පැත්තට අපි යන්න ඕන. නේද? තමුසෙකින් කිසි උදව්වක් ඕනේ නෑ. ඔයි මේ අර ඥානක්කගේ දේවාලේ ගංගමෑණියෝන්ගේ ඥානක්කා? What's that? දේවාලේම ඒ තියෙන දෙයට යන්න ඕනේ පුතේ අපිට. අපි දන්නෙත් නෑ මේ පළවෙනි පාර හොයාගෙන යන්න කියලා හදන්නේ. දන්නේ නැත්නම් මේ ඕන පයිතියන්ද ඔයි? දන්නේ නැත්te ඥානක්කගේ දේවාලේ ඕන හරකෙක් දන්නවා. පුතේ මෙන්න මේ මගේ කෙල්ලට ගුරුකමක්වත් කරගන්න බලන්න. ආන්ටි මේ ගුරුකම් කරන්න කලින් ඔය කෙල්ලෙක් කොන්නේ හදපන්. බලපන් හැටි මල මොයිනි ඔයිරලා ලස්සනයි. කියලා මෙලෝ දෙයක් හරියන්නේ නෑනේ පුතේ. අනේ අපට මේ පුතා උදව් කරන්නකො. කොහෙන්ද යන්නේ? කොයි බස් එකේද යන්නේ කියලා අපට කියන්න පුතේ. හරි අම්මේ මේකට නගින්න. අර සීට් තියෙනවා ගිහිල්ලා වාඩි වෙන්න. තා විනාඩි 15කින් විතර අපි පිටත් වෙනවා. මේක යන්න පුළුවන්. අපි එතනින් බස්සන්න. ගියේ නැද්දෝයි දැන්? එතන මේ ගියන්ද මොහේන ගාටන මේ යගෙද්ද කොහෙද? වෙලාද? වෙලාවක් කියනකො බස් එක පිටත් වෙන වෙලාවක්. මල්ලි මේ මට උනාට මම බස් එකක් දැන් ප්‍රශ්න නම් කතා කරලා ඉස්සක මයි චණ්ඩිද? තමසේ මේ ඔතන ඉඳගෙන දැන් පැය ගාණක් විතර වෙනවනේ. තමසේ යන දෙයක් කියනකො මට. ඒක තමුස එන තියා කියනකො මලවදයක් නොයි. කොහෙද කියලා? ඊට පස්සේ මං කියන්නම් තමසේට යන්න ඕනේ බස් එකේ නම්බරේ මොකක්ද කියලා. තමසේ දැන් මෙතන මං දැන් මෙතන බෑග් කරන බස් එක ගාව තමසේ මෙතනම ඉඳගෙන ඉන්නවනේ. හරි මං යන තැන මං බලා ගන්නම් අයියේ. ඔයා බස් එක ගන්නකො. ඒක නෑ මං යන තැන මං බලා ගන්නම්. මට පයිතියන් දා ප්‍රශ්න නැහැ ඉතින් වරපුගේ අමාරු නම් බෙහෙත් ටිකක් ගන්න. එන්න අල්ල පාර ගෙලින් පාර මගින් තේ බොන්න නවත්තන්නේ අන්දාපරේ. අයියේ මේ බස් එක කොටුවටද යන්නේ? පයිතියන් දෝයි මේක කොටුවට මේ යන්නේ. මේ කියන්නේ ස්ට්‍රේට් ලයින් එකක් විදිහට. ඒ කියන්නේ කෙලින්. පයිතියන් දෝයි බෝට් එක වල් වෙනවා බස් එකට. මලවදී. නෑ මල්ලි මේක කොටුවට නෙවෙයි යන්නේ කෙලින් යන්නේ. ඒක තමයි. පයිතියන් දෝයි තමසට. නැද්ද? මං හිටියේ කොටුවට යනවා කියලා. මටයි වැරදිලා තියන්නේ නේ. වර්ණත් එහෙනම් කෙලින් යන්නකෝ. පිස්සු යකෙක්. අම්මට සිරි. ඒක නම් පට්ට කෑල්ලක් නේ. කොහෙද? දැන් දැක ගන්න ගයිස් මෙන්න කුකුල් කතිය උඩීම් එනවා. දැන් යන්නේ. ඉස්සරහම සීට් එක කොහොම හරි දෙන්න ඕනේ මෙයාට. අඩෝ මෙන්න කුකුල් ගතිය නේ කුකුලා හූ. නංගි කොහෙද යන්නේ? නගින්න සීට් තියෙනවා ඉස්සරහම සීට් එක දෙන්නම් නගින්න. කොහෙද යන්නේ? මටත් අකුරු කියව ගන්න මටත් පුළුවන්. අඩෝ මේ මටත් අකුරු කියව ගන්න පුළුවන්. ටෝන් නෑ ඒකට.
කිසි උදව්වක් ඕනේ නැහැ. මට ඕන දිහා මම එන්නම්. ඔයා බාධා කරන්න ඕනේ නැහැ. ඒකට හොඳේ. මලවදේ. පයිතියන්ද ඔයි. මේක යන්නේ අනුරාධපුරයටනේ. ඔයා කියන්න ඕනේ නැහැ. මම බස් එකට නගින්න. මගේ ගමන මං යනවා. අපට බාධා කරන්න එපා. මට අකුරු කියව ගන්න පුළුවන්. ඔයාගේ සහයෝගයක් ඕනේ නැහැ. මං දන්නවා යන්න ඕන තැන. අප්පට දිරි මොකෝණන්ගේ ඔච්චර ගෑස් ගණන් අඩෝ මේ ඔච්චර මොකද ගණන් වැඩියා ගෑස් නම් තම ගණන් කියේ නෑ හැබැයි ඔයාලා ඒක නම් බලන්නකෝ ගණන් වැඩියේ බස්ස ගන්න හොඳේ නැත්තම් කුයිලේ ඩාම්වේරු ඩූම් වෙයිද කියන්න බෑ සෝරි හොඳේ එහෙම කිව්වට ඈ තාම ගණන් නම් වැඩි කරේ නෑ ගෑස් ඒ වුණාට ඔයාලගේ ගණන්නේ කාට නැත්තම් බල්ලොත් කරලා යයිලු අද ලංකාවේ ජීවත් වෙන්න බෑ කට නැත්තම් එනවා මෙතන සීට් අරන් දෙන්න මට ඕන තැන මං යන්නේ හරි ඉතින් ඕකට ඩෝම් ගන්න ඕනේ නෑනේ ගිහලා වාඩි වෙන්න ඒක තමයි මං ආ වෙන මොනකත් ඇහුවේ යාළු වෙන්න ඇහුවේ අන්න කොහොම ගතිය එනවා මූ යාළු වෙන්න හදන්නේ ඩා අලි වැඩේ වැඩක් නෑ කො මේක ඇඟ තමයි කොට වෙන්නේ උදව්වක් කරන්න නැතුව අනේ මේ ඔබගේ රුපියලේ උදව්ව මොකට ගේනවද බස් එකේ ඉතිරි සල්ලි දෙන්නෙත් නෑ කුහක මිනිස්සු උඹලගේ උදව් අපි දන්නේ නැතුව උදව් අයියේ ඉල්ලන් කෑවා වගේ නේ අයියේ ඉල්ලන් කෑවා ගිනේ ලැජ්ජයි ඔයි කටින්දලු මාළුවා නැහින්නේ ලැජ්ජයි ඔයි අනප්පලේ යන්නහො හප්පා නගින් අන්දාබරේ කෙලින් පාර ඇල්ල පාර අඩෝ කන් දීදි වෙන්න කෑ ගහන්න එපා අපි මිනිස්සු තේරුම් ගනින් කෙලින් පාර ඇල්ල පාර තේ බොන්න නවත්තන්නේ ඇල්ල පාර අන්දාබරේ ඇල්ල බලලා අම්බල ගල්ගමු තමත්තේම ගලා අන්දාබරේ ඉක්මන් කරලා බස් එක ඉස්සරහට ගන්න ඕයි බස් එක ඉස්සරහට ගන්න මම බස් එක ඉස්සරහට ගන්න මට ඕනේ නට ඒක ප්‍රශ්නයක් කරගන්න එපා බස් එක නගිනවා නැත්නම් නිකන් ඉන්න මලවදී නං මල්ලි නගින්න මම යන අනුරාධපුරයක් නෑ අයියේ මගේ අර රුපියල් 180ක් වටුණා ඒක ගන්න අනේ මල්ලි මං හිතුවේ නැතෝ ඔච්චර ගන්නෙක් කියලා දන්නවා රුපියලක් දෙනවනේ නේ මම මෙච්චර වෙලා මේ බස් එක යනකම් ඒක අස්ස රින් ගන්න බැරි හින්දා ඔයාලා බස් එක ගන්නකෝ මට රුපියල් 180 හොල ගන්න ඕක කලින් කිව්වනම් මං තාම රුපියලක් දෙනවනේ ඔයි මෙතන මේ තෝගේ රුපියල මොකට මේ අනේ ඔයාලගේ රුපියල ඉතිරි සල්ලි දෙන්නේ නැහැ අනේ මන් දන්නේ අපේ රටේ ඉන්න මේ වගේ ලෝභ මිනිස්සුනි බලන් යත්ති මිලෝ වැඩන්නේ කට ගන්න ඕනේ මෙතෙන් වෙලා ඉන්නගෙන මෙතන කට අනේ මන් දන්නේ බා අනේ අපි දන්නේ නැතේ තමසලා රුපියල දෙන එක යන්න ගන්න ඕයි බස් එක මගේ රුපියල මං අහුලා ගන්නවා ඒ මම මගේ රුපියල ගන්න ප්‍රශ්න කරගන්න බයද අඩෝ පොඩ්ඩයි හිමින් ඵලයන්කෝ නිකන් සීනි හැදිලා වගේ හිමින් යන්නේ අඩෝ බස් එක ඉස්සරහා බලමු අඩෝ මේ බස් එක ඉස්සරහා බලනවා තොරම්බල් කරත්ත නෙමෙයි මම නම් කියන්නේ මම තොරම්බල් කරත්ත කියලා බලනවා බස් එක හැටි නිකන් පාට තොරණක් වගේ ගලවනවා නැත්තම් මම දන්නේ මට ආපහු කියන්න එපා සෝරි හොඳයි මෙහෙම කිව්වට මම බෆර් එක එහෙම ගලව ගන්න අයියේ බසන ෆුල් වෙලාවට හරි යන්නේ යම්මලියන් ගැම්මට යන් සබ්ස්ක්‍රයිබ් කරන්න මාත්‍යා ගාඩ අන්දාබරේ අඩෝ මෝ මහත්තයා කෑ මෝ පොඩි එකෙක් උඩ පයිතියන්ද මම නගින්න මාත්‍යා සීට් තව ටිකයි තියෙන්නේ නැත්නම් ඊටගෙන යන්න අන්දාබරේට ඒ කොල්ලෝ බස් එක දිහායි මන් දිහායි බල බල මොනවද ඔය අඳින්නේ නෑ මාමි ඒ මෝ අපි ඉස්කෝලේ ටීචර් කිව්වා මට වෙසක් එකට මාරෙක් ඇඳන් ඉන්න කියලා අනේ පොඩි එකක් පාලයන් යන්න පීක හුත්ත මාරියා අය පාලයන් යන පොඩි එක ඒකයි මේ බේ අපට තුබිය පොඩි එක මල්ලි හොතට අඩෝ බලපන් මේ බස් එකේ ඉස්සර ඔය කර්ට් ගලවපන් ඔය කර්ට් නෑ කුබට දාලා නැයිනි ඔන්නකො ගලවපන් පිස්සෙක් නොවි අඩෝ බස් එක අද්දාන්කෝ අපිට වැඩ තියෙනවා ගෙදර යන්න තියෙනවත් මේ බස් එක විතරයි මුක් කාටනවනේ දැන් ඉතින් කරච්චේ නිදහස යන්නත් නෑ ෂෙක් අයියෝ කන බීරි වෙනවා මල්ලි විසිල් එක ගලවපන් නැත්තම් තෝ මරාගෙන කනවා Wakarai nu benam sundurak benam sundurak nagas ade page benam sundurak benam sundurak
එකද මාළු කඩේ වගේ. හැටි. නේක කොට ඔක්කොම සල්ලි ගන්න. සල්ලි ගන්න කොහොමද? සල්ලි ගන්න. මොකද මිනිස්සුયો අතපය හතරක් තියෙනව නේද? රස්සාවක් කරගන්න. මොනවද මං සතේ වය හතරක් තියෙනවනේ හිඟන්න වගේ බස් එකට එන්න මලවදේ. මොනවද ඔයි? ලැජ්ජ නැද්ද හැමදාම මේ හිඟා ගන්න බස්වල? දැන් මම ඉංගන්නේ කියලාද? යකෝ මම මේ ගොන්දොස්තර. සල්ලි ගන්න. වරදක් කරා සිතකින් නොමේ සෝරි ආ මෙන්න සල්ලි. අඩ වරදක් කරා සිතකින් නොවේ බං. සෝරි. මොනවලි මල්ලි මේ හිඟන්නේ කියලා. අපි ඉංගන්නේ ඔගේ තාලේ ගොඩක් කර වෙන්නේ. සමාන වෙන්න මම ඒක හිතලා කිව්වේ නෑ. කතා කරලා ටිකට ගන්න. මට මේ ජයදෙක්කුයි මාජන සම්පත. ජයදෙක්කුයි මාතන් සපදෙක්කුයි මේක. මේ ඒව නැද්ද? එහෙනම් මට මේ අතාදින ඌරණ එකක් දෙන්නකෝ. යකෝ මාව ස්විෆ්ට් එකක් කාර් එකක් වගේ මේක පේන්නේ. ඇයි? මේ බස් එකේ කොන්දස්තර මම. මේ මට එන ජනගුරු ටිකට් එකක් දෙන්න. යන්න. මල්ලේ. ඔව්. ජනගුරු එකයි ඉතුරුට වීඩියෝ දෙන්න. මල්ලේ වීඩියෝ පා ලොලිපොප් නැද්ද? ලොලිපොප් අනේ මේ පුදු මාමේ මේ සීයේ බාප්පේ ආච්චි පුංචි අම්මේ මේ ආයේ මේ වගේ බලුවට කරන්න බෑ මේ රුපියල් 20ක් දීලා මේ ලොලිපොප් බීඩි ඉල්ලන්න පිස්සුදෝයි අනික මේ මිනිස්සුන්ට කරදර කරන්න බෑ බස් එකේ යද්දි මල්ලේ ඕ මම මිනිස්සුන්ට කරදර කරේ නෑ. මං කරදර කරේ මේ ගෑනුන්ට විතරයි. ඈ මොන ඉන්ටර්සිටි හාල් පාරුද්ද බම්මු. පිස්සෙක් නැති. එකක් කියන්න පුළුවන්. මේ එසෙල් 80 බොයින හොදරම් බීලා ඉන්නේ මට හිතෙන. ඒකයි වගේ පිස්සු කතා කියන්නේ. ගණන් ගන්න එපා ෆ්‍රෙන්ඩ්ස් මේක මගේ වැරද්ද නෙමෙයි. මේ එසෙල් 80 බොයි බීලා ඉන්නේ. බීලා අඩෝ බොන්න එපා බං. අනාගතයක් තියාගනින්කෝ බං. ෂිට්. මල්ලේ මොකද කියන්නේ? හරි. එයාගෙන් අවශ්‍යයි. අවශ්‍යයි. මගේ දෙමෝපියන්ගෙන් අවශ්‍යයි. මොන පිස්සුවක්ද? මම මේ දෙන්නේ බැවිනේ සිඤ්ඤුවක් නෙමෙයි. මගේ මේ ආජේකම බානේ. ඕෂික් බස් එකේ හරදර වෙනකොට තව හිගන්නෙක් ඇවිල්ලා. මද බස් එකේ නිදහසේ යන්න ගියා. ෂේක්. මොන කරදරයක්ද මන්ද? අපේ දයිවර බස් එකෙන් බහැපන් නැත්නම් තෝ මරාගෙන කනවා මං. බයිනෝයි බස් එකේ මේ බස් එකේ ඉන්න මිනිස්සුන්ට කන්දරච්චලේ තමුසෙව. හරියට කියන දේ කියන්නෙත් නෑ. බයිනෝයි බස් එකේ පිස්සේ. මොන්ජක මෙච්චරද දින්දුක අන්න දැක්කේ හොඳ සින්දුව බස් එකේ හෝන් එක උගේ සින්දුවට වඩා කොච්චර ෂෝක්ද? බස් එකේ හෝන් එකත් උගේ සින්දුවට වඩා ලස්සන. තෝක සින්දුව හරිය නූසයි. තේරුම් ගනින් මේක. අඩෝ මේ බස් එක ඩුබායි යනවද? මල්ලි ඩුබායි මේ ටිකට් දෙකක් දෙන්න. මායි මගේ. නෑ මට විතරයි ඩුබායි එකක් දෙන්න. ප්ලීස්. අනාගත ගැන හිතලා මං කියනවා බ්‍රේක් පාරක් ගහුවොත් කෙලීම නවතින බස් එක යට. ඕතෙනින් පොඩ්ඩක් බස් එක ඇතුළට වලන්න නැත්නම් තෝ මැරෙනවා. වැඩක් නෑනේ පොඩි එකක් නැගගමන් බස් එකට. උඹට ඒක වැඩක් නෑනේ නැගමන් පොඩි එකක්. හරි. මල්ලි මං කලින් කිව්වනේ මට ඔය ඒවා ඒක කරගන්න කියලා. සෝරි මල්ලි. මට කරගන්න දෙයක් නැහැ. සෝරි හොඳේ. මං ඔයා බේරගන්න හිටියේ මට එහෙම හිතෙන්නේ නැහැ. ඊට ඔලේ කන්නකො මල්ලි. සෝරි ඉතින් මං කලින්ම කිව්වා අයින් කරගන්න කියලා. පොයිද පිස්සු වගේනේ මම අයින් කරගත්තේ නැහනේ. තොට පිස්සු දෙක කොමියන්ගේ සින්දු දාන්න. තොට පයිතියන්ද පිස්සු හුක. මට තාම අවුරුද්ද 4යි බං මං ගැන හිතලා පොඩ්ඩයි හිමින් ඵලයන්කෝ බං මගේ අතපය රිදෙනවා.
බේර ගනියෝ. අන්තම් බස් එකෙන් බැහැ ගන්න පුළුවන්. අනේ දෙයියනේ මම බෝලුව රිදෙනවා හොස්පිටල් යන්න ඕනේ. බුදු අම්මා බුදු හත්ති අම්මෝ ඇඟ පත මැරිදෙනවා. මගේ අත රිදෙනවා. අනේ මම හොස්පිටල් ගිහින් දාපන්කෝ අම්මෝ ඇඟ පත මැරිදෙනවා. මායෝයි ආපහු මං ඉස්පිරිතාලෙට ගිහින් දාපල්ලා. ආච්චි මේ වගේ වැඩකාරයෝ නෙමෙයි අපි. අඩ සෝරි වේ. ඉතින් මම හිතනවා මේ රියැක්ෂන් වීඩියෝ එක ඕගොල්ලෝ හොඳට එන්ජොයි කරා කියලා. මට සාමාන්‍ය සෙල්ලා සේවය වගේ රෙදි කියලා වුණා මට කරන්න දෙයක් නැහැ. වහා කිව්වා. ඉතින් මට සාමාන්‍ය මම වගේ රෙදි කියලා වුණාට ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක එන්ජොයි කරන්න නැති කියලා. ඉතින් අපි මේ වගේ සුපිරි ආත වීඩියෝ එකකින් හම්බුනවා පව්. ඉතින් අදට මම යනවා. සුබ දවසක් වේවා. ගුඩ් බයි. අමතක කරන්න නැතුව අපේ channel එකට අලුත් කෙනෙක් නැත්නම් subscribe කරන්න. එනං කොල්ලෝ අපි ගියා තව මේ වගේ ආත වීඩියෝ එකකින් හම්බෙමුවා. එතන කොල්ලෝ පරිස්සමෙන් ඉන්න. අපි ගියා. බයි.